යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. අපි දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ බයිබලයේ ලියලා තියෙනවා සහ දේවදාසයන් ලියලා තියෙනවා අන්තිම කාලයේ එන්නව අය ගැන. ඉතින් ඒ කියන්නේ ඔබව මුලා කරන්න, හරි මුලාවට පත් කරන්න නොහෙකුත් බලවේග පැමිණෙනවා. අන්තක්‍රිස්තුස් සහ අන්තක්‍රිස්තුස්ගේ ආත්මය පමණක් නෙමේ නොහෙකුත් බලවේග වලින් යක්ෂයා ඔබව මුලා කරන්න වෑයම් කරයි කියලා බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා. ඉතින් මුලාවක් නැත්තම් ඒක ප්‍රශ්නයක්. මුලාවක් නැත්තම් යේසුස් වහන්සේ කියලා තියෙන්නේ බොරුවක්. ඉතින් එහෙම වෙන්න බෑනේ. ඒ නිසා මුලාව තියෙනවා. ඉතින් අද අපි දකිනවා මේ ලංකාවේ පවා ඒ නිසා මම මේක වැඩිපුර අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මම කතා කරන්න ඕදයක් ප්‍රොෆෙට්ස්ලා කියලා කියනව ගොඩාක් කට්ටිය ට්‍රෙන්ඩ් එකක් හැටියට හතු පිපෙනවා වගේ බිහි වෙනව කාලය තුල තමයි අපි ඉන්නේ. එතකොට අපි දකිනවා නොහෙකුත් ව්‍යාජ ධර්ම මෙන්න මේ දැන් ප්‍රොෆෙට්ස් කියලා කියනව ඒ ට්‍රෙන්ඩ් එකට මුවා වෙලා අද ලෝකයේ ක්‍රිස්තියානි දේවදරුවන් ගැලවීම ලැබපු කට්ටිය බයිබලයේ පැහැදිලිව තියෙනවා පුළුවන් නම් සතුරා තෝරාගත්තව කට්ටිය පවා මුලා කරනවා කියලා. ඉතින් තෝරාගත්තව කට්ටිය කියලා කියන්නේ කවුද? දේවදරුවන්. ඉතින් ඔබගේ ගම්මානවලට දේවදාසයන් ඇවිල්ලා ඔබට සුභාරංචි කියලා යම්කිසි හාස්කමක් ලකුණක් ඔබ ලබා දේව වචනය තුළට ගැඹුරට ගිහිල්ලා ඔබ හිටියා. හැබැයි පාවුල්තුමා කියනවා වගේ පේත්‍රස්තුමා කියනවා වගේ ඊටමත් ඉක්මනින් ඔබ ඇදහිල්ලෙන් වැටිලා ගියා වූ ඒ තත්වයට ඔබ වැටෙනවා. ඉතින් ඒ නිසා ඔය වාගේ ස්ථානවලට රැගෙන යන්න අද ඕගොල්ලන්ට යාන වාහන පවා පහසුකම් පවා ලබා දීලා 150ක් හරි ඔතන සපෝට් එකක් දීලා ඔබව ගෙනියනවා. ගෙනියලා මුලා කරන එක අපි දකිනවා. දැන් මම දකිනවා හතු පිපෙනවා වගේ පොඩි පැටව් ගහලා ඉන්නවා ප්‍රොෆෙට්ස්ලා. පොඩි කොල්ලෝ ඇවිල්ලා ඒ ට්‍රෙන්ඩ් එකට ඒ ආෆ්‍රිකාවෙන් ආපු ට්‍රෙන්ඩ් එක ෆලෝ කරගෙන ඒ මෙන්ටර්ෂිප් එකත් එක්ක යන්නව තත්ත්වය අපි දකිනවා. ඉතින් මම දන්නේ නැහැ මෙන්න අද ඕගොල්ලන්ට මම එලිදරව් කරන්න යනව කාරණාව මම ඕගොල්ලන්ට කලින්ම කියලා තියෙනවා ඇෆ්‍රිකන් විච් ක්‍රාෆ්ට් ගැන. ආෆ්‍රිකාවේ තිබෙනා වූ මන්තර ගුරුකන් හූනියා මෙන්න මේ දේවල්ද මේ ඵල රහිත මේ අය හරි ඵල දරන්නේ නැති මේ අය ඒ දේවල්ද මුසු කරලා සේවයට දේව සභාවට ගෙනත් තිබෙනවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒක ඇෆ්‍රිකාවේ බොහෝ දේවදාසයන් ඒක දැනටම එක්ස්පෝස් කරලා ඉවරයි. මමත් වීඩියෝ දෙකක් තුනක් දාලා තිබෙනවා. ඉදිරියේ තව වීඩියෝස් ටිකක් එනවා කියන එකත් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී අපි කල්පනා කරන්න ඕන මේ දේවල් ලංකාවටත් ඇවිල්ලා තිබෙනවාද කියලා අපි පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. ඉතින් මගේ ඇස්වලට මම කෙලින්ම දැක්කේ නැති වුණාට සමහර දේවල් ගැන දැන් සමහර දේවල් මතුවෙලා තිබෙනවා. දැන් මේ පෝස්ට් එක බලන්න. මේ පෝස්ටර් එකේ තියෙනවා කැන්ඩල් ගැන තියෙනවා. ඒ කියන්නේ ඉටිපන්දම sugar and salt. ඒ කියන්නේ සීනි සහ ලුණු. මෙන්න මේ එලිමන්ට්ස් තුන මේ කරුණු තුන ඒගොල්ලෝ අතන දාලා තියෙනවා. මෙන්න මේකේ යම්කිසි චාරිත්‍රයක් යම්කිසි රිචුවල් එකක් මේ කණ්ඩායම කරනවා. දැන් මේ කවුද මේක කරන්න කියලා මට හොයාගන්න බැරි වුණා. මට කවුරු හරි සහෝදරෙක් මේක එවලා තිබ්බා. කවුද කියලාත් මම දන්නේ නැහැ. මට ඔහුව කන්ටැක්ට් කරගන්නත් බැරි වුණා. හැබැයි මේක මට යම්කිසි සෝෂල් මීඩියා තුලින් මට හම්බුණා. ඒ නිසා මමත් හොයලා බැලුවා කොයි ප්‍රොෆෙට්ද මේක භාවිතා කරලා තියෙන්නේ කියලා. දැන් ඔතන පැහැදිලිව ඔතන දාලා තියෙනවා මේක සාමාන්‍ය ඔබගේ හිතුමතේට කරන්න එපා. ප්‍රොෆෙට් දෙන්නව. ඔතන බලන්න දිවසිවරයා නැත්නම් අනාගත වතුවරයා දෙන්නව ඉන්ස්ට්‍රක්ෂන්ස් අනුව මග පෙන්වීම අනුව පමණක් මේ දේ කරන්න කියලා තියෙනවා. හරි. මෙන්න මේක තමයි මෙතන තිබෙන්නව භයානකම දේ. දැන් මේ හැමදේම දැන් මන්තර ගුරුකම් මෙවැනි දේවල් ලෝකයේ තිබ්බට ඒකට ඒගොල්ලෝගේ සිස්ටම් එකක් තියෙනවා. බයිබලයේ ගැන සිස්ටම් එකක් නැහැ. හැබැයි මේගොල්ලෝ මොනවද කරන්නේ? ආලෝකය කියලා ඉටිපන්දම ඉදිරියට ගෙහෙනවා. ඔබ ලෝකයට ආලෝකය පොළොවට ලුණු කියලා කියනවා. බයිබල් වචනේ අරගෙන ඇවිල්ලා මෙන්න ඒ නිසා අපි ලුණු පාවිච්චි කරනවා කියනවා. අන්න ඔතනට තමයි හැංගිලා තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් මේක තමයි මුලාව කියලා කියන්නේ.
හැබැයි බයිබලේ මෙවැනි ඒ කියන්නේ සමහර විට අපි දකිනවා පාවුල්ගේ ඔය ඇඳුම පවා අරගෙන ගිහලා දාලා සුව කළා කියලා. හැබැයි පාවුල් කොහෙවත් කිව්වේ නැහැ. යේසුස් වහන්සේත් කොහෙවත් කිව්වේ නැහැ. පේත්‍රස් යනකොට සෙවණැල්ල වැදිලා මිනිස්සු සුව වුණා. හැබැයි ඒගොල්ලෝ සෙවණැල්ල පාවිච්චි කළා සුව කරේ නැහැ. ඒක සිස්ටම් එකක් හැටියට ගෙනාවේ නැහැ. ඒක එක දවසක් දවස් දෙකක් සිද්ධ වුණා සිදුවීම් පමණයි. හැබැයි අද අපි දකිනවා මේ එලිමන්ට්ස් පාවිච්චි කරලා මිනිස්සු කරන දේවල්. ඒ නිසා මන්තර ගුරුකම් හුනියම් කරනව කට්ටිය මේක යූස් කරනවා. හරි ඕගොල්ලන්ට මේක ඉන්ටර්නෙට් වල වුණත් මේක රිසර්ච් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ සෝල්ට් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ලෝ ලුණු පාවිච්චි කරන්නේ ඇයි? ක්ලෙන්සිං එනර්ජි එකක් හැටියට පාවිච්චි කරනවා. ඒ කියන්නේ පවිත්‍ර කරන්නව දෙයක් හැටියට. ඒ වගේම යම්කිසි බලයක් ලබා ගන්න පුළුවන්, ශක්තියක් ලබා ගන්න පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක් හැටියට භාවිතා කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මේ නෙගටිව් වයිබ්‍රේෂන්ස් නියුට්‍රලයිස් කරන්න. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් මේ ඍණාත්මක බලවේග හරි ඍණාත්මක බලවේග විනාශ කරන්න ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා. ඒ කියන්නේ මන්තර ගුණකම් හුනියම් කරන්නව අය. ඒ විතරක් නෙවෙයි ඒක ඇවිල්ලා ප්‍රොටෙක්ෂන් එකට ආරක්ෂාවට ඒක යූස් කරනවා. ඒ වගේම harmful forces ඒ කියන්නේ නපුරු බලවේග අහිතකර බලවේග පළවා යවන්න. ඒ කියන්නේ යක්කු දුරු කරන්න සමහරවිට මේ ලුණු කියලා කියනව දැන් අපි දන්නවානේ මෙහෙත් මිනිස්සු මේ ඌරාගේ තෙල් අරන් පාවිච්චි කරන්නව ඔය වගේ නොයෙකුත් චාරිත්‍රයන් අපි දැකලා තියෙනවානේ. ඉතින් මෙන්න ඒ වගේ පාවිච්චි කරනවා. ඒ වගේම පියුරිෆිකේෂන් ඒ වගේ පවිත්‍ර කරන්න පාවිච්චි කරනවා. ඒ කියන්නේ ආත්මික අශුද්ධකම් පළවා යවන්න ඒ වගේම බෑඩ් ලක් හරි බෑඩ් ලක් එක විනාශ කරලා දාන්න මෙන්න මේ වාගේ සුබ දෙයක් එකතු කරන්න ලුණු භාවිතා කරනවා. කවුද? කිතුණුවන් නෙවෙයි මන්තර ගුරුකම් කරනවා අය. අනිත් එක සීනි ඒගොල්ලෝ භාවිතා කරනවා. ඒ මන්තර ගුරුකම් කරනවා. අය මොනවටද පාවිච්චි කරන්නේ? ප්‍රේමය සමාදානය ළඟා කරගන්න, ඒ වගේම සතුට ළඟා කරගන්න, ඒ වගේම ෆෝචූන් එක ඒ කියන්නේ වාසනාවක් ලං කරගන්න, ඒ වගේම වස්තු, ඒ වගේම ජයග්‍රහණය මෙවැනි දේවල් ළඟා කරගන්න ඒගොල්ලෝ මේ සීනි භාවිතා කරලා ඒගොල්ලෝ යම් කිසි චාරිත්‍ර කරනවා. අනිත් එක කැන්ඩල් එක. දැන් කැන්ඩල් කියලා කියනකොට ඉටිපන්දම කියලා කියනකොට පල්ලිවලත් යූස් කරනවා. අපි දන්නවා සමහර පාරම්පරික පල්ලිවල ඒක භාවිතා කරනවා. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා ඒක ආලෝකය සඳහා භාවිතා කරන්නේ. ඒක වෙන දෙයකට නෙමෙයි. සමහර කට්ටිය ඒකට ඇවිල්ලා අර පූජා කරන්න භාවිතා කරනවා. ඒක නෙවෙයි මම මෙතන කතා කරන්නේ. හැබැයි කැන්ඩල් එක යූස් කරලා නොහෙකුත් රිචුවල්ස් කරන්නව කට්ටිය ඉන්නවා. ඒක ඉතින් ඒගොල්ලෝ ආලෝකය වෙනුවෙන් භාවිතා කරනවා. යම්කිසි දිව්‍යතම බලවේගයක් නැත්නම් දිව්‍යතම අභිමුඛයක් ගෙන්න ගන්න ඒක භාවිතා කරනවා. මේක අඳුරු පැත්තම කියන්නේ. හරි ක්‍රිස්තියානි දේව දරුවන්ගේ පැත්ත නෙවෙයි මම කියන්නේ. ඒ විතරක් නෙවෙයි යාඥාව සහ සමහර අපි කියමුකෝ ස්පෙල්ස් නැත්නම් මේ බන්ධන වගේ දේවල්, ශාප කරනවා වගේ දේවල් මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න නැත්නම් ඒක ඇක්ටිවේට් කරන්න මේ කැන්ඩල් එක නැත්නම් කැන්ඩල් ලයිට් එක ඒගොල්ලෝ යූස් කරනවා ඇෆ්‍රිකාවේ. ඒ විතරක් නෙවෙයි ඔබට එන්න බාධාවන් පුච්චලා විනාශ කරන්න එන්න ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ ඒක භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඇයි චර්ච් එකට ආවේ? ඇයි දැන් ඇෆ්‍රිකාව ගැන මම කතා කරන්නේ? දැන් නොහෙකුත් දේවල් මේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. කොරියාවෙන් ඇවිල්ලා අර සයන් කියලා කියනව යම් කිසි වැරදි කණ්ඩායමක් ඇවිල්ලා ඒගොල්ලෝගේ ව්‍යාජ දේවල් හාස්කම් ලකුණු නෙමේ දේව වචනේ බොරුවට උගන්නලා එලිදරව් පොතේ නැති දේවල් මවල උගන්නලා ලීමන් කියලා කියන පුද්ගලයාව යේසුස් වහන්සේගේ තැනට පත් කරලා අන්න ඒ වගේ මනුෂ්‍ය නමස්කාරයට කොරියාවෙන් ආපු ඒ වගේ ව්‍යාජ ධර්ම තියෙනවා. ඒක විතරක් නෙවෙයි තව ව්‍යාජ ධර්ම තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවෙන් ආපු ව්‍යාජ ධර්ම තියෙනවා. මොමනිසම් වෙන්න පුළුවන්, ජෙහෝවාස් විට්නසස් වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් নানা ප්‍රකාර ආ ඉන්නවා. ඒ වගේම තමයි මේ ප්‍රොස්පරිටි කියලා කියනවද ඇමරිකාවෙන් බිහුණාට ඒක ඇෆ්‍රිකාවට ගිහිල්ලා මොඩිෆයි වෙලා ඒක මන්තර ගුරුකම් කරන්නව දේවල් සහ ඇෆ්‍රිකන් චාරිත්‍ර වාරිත මේ හැම දෙයක්ම මුසු කරලා අද ලංකාවට ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ඇෆ්‍රිකාවේ තිබෙනව දේවල් ගැන කතා කරන්නේ. එතකොට මෙන්න මේ දේ කරන්නේ කවුද? කවුද ලංකාවේ මේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මෙන්න මේ වගේ පෝස්ටර්ස් හදලා ප්‍රොෆට් ගේ ඉන්ස්ට්‍රක්ෂන් අනුව පමණක් මේක කරන්න කියලා කවුද කියන්නේ? හැබැයි කවුරු හරි මේක කරනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ නැහැ මේ පල්ලියේ මෙන්න මේක කරනවා, මේ පල්ලියේ මේක කරනවා කියලා. මම මෙතන ඍජු විනිශ්චයක් දෙනවා නෙමෙයි. මම කියන්නේ පරිස්සම් වෙන්න. මන්ද යේසුස් වහන්සේම කියලා තියෙනවා
තෝරාගත්ත අය පවා යකා මුලා කරනවා කියලා. එතකොට මේක මුලාවක් වෙන්න පුළුවන්. හරි වෙන්න පුළුවන්. ඒ නිසා දේව සභාවේ නැති දෙයක් මෙවැනි එලිමන්ට්ස් පාවිච්චි කරන්නේ ඇයි? මොනවද මේ ප්‍රොෆට් දෙන්නව ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික? හරි මම දන්නව ප්‍රසිද්ධ ප්‍රොෆට් කියලා කියනව පුද්ගලයෙක් ඒ පූජකවරයා ඉටිපන්දම් ගෙනල්ලා ඉටිපන්දම් වල යම සමහර දේවල් කරලා ඒක ඒගොල්ලන්ගේ සයිට්ස් වලත් තිබ්බා ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වලත් තිබ්බා ඒ ගැන සාක්ෂිත් සමහර සහෝදරයන් දීලා තිබ්බා. ඉතින් ඒ නිසා ඉටිපන්දම් ගැන මම ඒකට කලින් කතා කරලා තියෙනවා මගේ මතකයේ හැටියට එක්තරා ප්‍රොෆටික් මූවමන්ට් එකක් ලංකාවේ කරනවා. හැබැයි ඒ මූවමන්ට් එකද නැත්තම් මේක වෙන කවුරු හරි මේක කරනවද කියලා දන්නේ නැහැ. හැබැයි පරිස්සම් වෙන්න. ඔබ මේකට ඉන්වෝල්ව් වෙලා තිබෙනවා නම් ඔබට මේ පෝස්ටර්ස් ඇවිල්ලා තිබෙනවා නම් රහසිගතව හරි මෙන්න මේ දේ ඔබ කරනවා නම් ඔබගේ ගැලවීම මම ආයෙත් කියනවා ඔබගේ ගැලවීම අනතුරේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා බයිබලයේ පැහැදිලිව පාවුල් කියලා තියෙනවා අනිකුත් දේවදාසයන් කියලා තියෙනවා ඉතා සීග්‍රයෙන් ඔබගේ ඇදහිල්ලෙන් කොහොමද මේ වාගේ ප්‍රපාතයට වැටුනේ කියලා. ඉතින් ඒ නිසා ඒ දේවල් සිද්ධ වුණා සිද්ධ වෙමින් පවතිනවා හෙට අනිද්දා සිද්ධ වෙන්න යනවා. ඉතින් ඒ නිසා ඔබගේ ගැලවීම ඔබ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ නිසා අද මන්තර ගුරුකම් තිබෙනවා කියලා නිකම් මේ කුහකකමට නිකම් මේ විහිළුවකට නෙමෙයි මේක කියන්නේ. අපිට ඒ වගේ අවශ්‍යතාවය නැහැ. හැබැයි කියන කට්ටිය කියපු දේ කිෂාන් කුහකයි කිව්වනම් ඔව් ඒගොල්ලෝ එහෙම හිතපු දේ කිෂාන් ඊර්ෂ්‍යයි කියලා කියනවා. ඔව් ඒගොල්ලෝ එහෙම හිතපු දේ. වැඩක් නැහැ ඒවට කතා කරලා වැඩක් නැහැ. ඒකට අපිට හේතුවකුත් නැහැ. හැබැයි දෙවියන් වහන්සේ දන්නවා ඒ වගේම දේවදරුවන් දන්නවා අපි ඇයි මේක කතා කරන්නේ කියලා. ඒ නිසා මේ දේවල් තිබෙනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න කියලා මම ඔයගොල්ලන්ට අනතුර හැඟවීමක්. හරි දැන් මේක විතරක් නෙමේ මීට වඩා ගොඩාක් දේවල් තිබෙනවා. අද මිනිස්සු එක එක දේවල් විකුණලා ඒගොල්ලොන්ගේ දේවල් ඒගොල්ලොන් දාලා බැජස් හදාගෙන රිස්බෑන්ඩ්ස් හදාගෙන ගොඩාක් දේවල් කරනවානේ. ඉතින් ඒක අප්‍රිකාවේ තිබෙන්නා වූ ඒ මන්තර ගුරුකම් කරන්නා වූ කට්ටිය කරන්නා වූ ඒ දේ මෙතනට පොඩ්ඩක් අනිත් පැත්තට හරවලා පල්ලිවලට ගෙනල්ලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇෆ්‍රිකාවේ. ඉතින් සමහර කට්ටිය ඇත්තටම ඒ වගේ දේවල් හිතලත් නැතුව ඇති. සමහර කට්ටිය ලේන්සු යාත්නා කරලා අපි දන්නවනේ තැඹිලි යාත්නා කරලා මිනිස්සුන්ට දෙනවා. ඉතින් ඒක අපිට තේරෙනවා. ඒක නෙවෙයි කියන්නේ. හැබැයි මෙතනදී සමහර භයානක දේවල් තියෙනවා වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න. වැරදුනොත් වැරදුනා තමයි.